මගේ යාළුවනි, හිතවත් සහෝදර සහෝදරියනි, මේ රටවැසියනි. එදා අපි කංකසන්තුරේ ඉන්නකොට කංකසන්තුරේ තිස්ස විහාරයේ සම්පූර්ණම දෙමළ මිනිස්සු ඇත්තටම කෑ ගහනවා අතෙන්ට ඇවිල්ලා ඒ තිස්ස විහාරයට හැරෙන තැන. එතකොට ඊට පස්සේ අපි හාමුදුරුවෝ හම්බෙලා කතා කරලා ඇහුවා හාමුදුරුවෝ මොකද්ද ලොකුම තියෙන ප්‍රශ්නේ? ඊට පස්සේ තිස්ස විහාරේ මේ වගේ ඇත්තටම ටෙමිල් මිනිස්සු ටික ඇවිල්ලා තිස්ස විහාරයට යන්න දෙන්න එපා. මේ විහාරය අපේ, මේ පන්සල මේ භූමිය අපේ කියලා ඒ කට්ටිය කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ අපි ප්‍රශ්න කරුවා ටිකක්. ඉතින් අද වෙනකොට තිස්ස විහාරේ තිබ්බ සම්පූර්ණම ඒ ප්‍රශ්නය සහ මුලින්ම අපි මැදිහත් උනේ මේ රටේ දෙමළ ජනතාව, සිංහල ජනතාව මේ රටේ ජීවත් වෙනවා අද ඊයක නෙමේ. ඉතිහාසයේ ඉඳන්ම අපි බලනකොට මේ ජීවත් වෙන මිනිස්සු නිසා ඉතින් ඒ මිනිස්සුන්ටත් මේ රටේ ඉන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි සිංහල බෞද්ධ ජනතාවට මේ රටේ ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. මොකද අද වැල්ලවත්තේ ඉන්නේ දෙමළ ජනතාව තමයි ගොඩක්. හෙට්ටි වීදියේ ඔක්කොම. ඇයි සිංහල මිනිස්සුන්ට යාපනයේ ඉන්න බැරි කියලා ප්‍රශ්න කරන්න යනකොට මේ තියෙන ප්‍රශ්නය සම්පූර්ණින්ම මේ රටේ අපි කතා කරන එතනින් පස්සේ මේ දෙමළ මිනිස්සු ඇත්තටම කෑ ගැහුවේ නැහැ. මොකද මේ මිනිස්සු දැනගත්තා මේක ඒ තරම් හොඳ වැඩක් නෙමේ. මේ යන විදිහට මේක අපි නවත්තන්න ඕන කියන තැනට එන්න ඇති. මොකද අපි මැදිහත් වෙනවා නම් මැදිහත් වෙන්නේ මේ රට සම්පූර්ණයෙන්ම විකෘතිභාවයෙන් පෙළෙන රටක්, විකෘති මිනිස්සු ඉන්න රටක්. අපි මේ රට සුවපත් කිරීම තමයි අපේ තියෙන එකම අරමුණ කියන එක තමයි අපි අද තිස්ස විහාරේ කිසි ප්‍රශ්නයක් නැහැ. සිංහල මිනිසුන්ට යන්නත් පුළුවන් වගේ දෙමළ මිනිසුන් කෑ ගහන්නේ වගේ අපට පේන්නේ. ඉතින් ඒක නිසා රටට මං හිතන්නේ හොඳ කීර්තියක් ගෙන දෙන සන්තෝෂ වෙන්න පුළුවන් කාලයක් වගේ උදා වෙලා තියෙනවා. ආයේ නැවතත් මේවා වුණොත් අපි මේකට මැදිහත් වෙන්නේ ඍජුවම කියන එක මේ දෙමළ ජනතාවටත් සිංහල ජනතාව වෙනුනොත් අපි හඬ නගලා මේක සමතයකට හැමදාම පත් කරන්න අපි බලනවා. මොකද මේ අපේ රට මේ වැටෙන්න දෙන්න බෑ. ඉතින් අපි වැටෙනවා, රට වැටෙනවා. අපිට ජීවත් වෙන්න විදියක් නෑ. මෙන්න මෙම සම්පූර්ණම ඒ කට්ටිය ප්ලෑන් එකක් දාලා තියෙනවා. මෙන්න ප්ලෑන් එක. ඕ බලා ගන්න. ඉතින් මම අජිත් සමන්තිලක දෙදිගම ආසනය ටැගල් දිස්ත්‍රික්කයෙන්. ඉතින් ඔබට මේ රටට ජය වේවා කියලා අපි මේ ඉතින් අද නවතිනවා.